පයිබෝන් කියල පිළිගන්න අපේ චැනල් එකට ඔබ සියලු දෙනාව. 2018 වර්ෂයේදී නිකුත් වෙච්ච පද්මාවත් කියන චිත්‍රපටිය ඔබට මතක ඇති. ඒකේ අමතක නොවන දර්ශනය තමයි පද්මිනී රජින ඇතුළු පිරිස සුව කැමැත්තෙන් ගින්නට බිලිවෙන දර්ශනය. උඹට ප්‍රශ්නයක් ඇති මෙහෙම කාන්තාවන් ඇත්තටම හිටියද කියලා. ඉතින් ඒ ප්‍රශ්නට උත්තර හොයන්න තමයි මේ වීඩියෝ එක අද වෙන්වන්නේ. ඉතින් කෙලින්ම අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ ගින්නට පිලිසී මේ යාම ඇත්තටම චාරිත්‍ර. මේකේ නම ජෝහාරය. රාජස්ථානයේ රාජපුත් රාජධානිය තමයි මේ ජෝහාරය සිද්ධ වෙන්නේ. මුස්ලිම් වල රාජධානිය ආක්‍රමණය කරන විට යුද්ධයේ නිසකවම පරාජය වන බව දැනගත් රාජපුත් කාන්තාවන් මෙලෙස ජෝහාරයක් කරන්නේ ගින්නට පිලිසී මේ යාම මූගල්වරුන් අතට පත්වනට වඩා උතුම් යයි ඔවුන් සිතූ නිසාවෙන්. අපි දන්නවා ගින්නෙන් මිනිස්සෙක් එහෙම එකපාරම මැරෙන්නේ නැහැ. අවම මිනිත්තු 5-10 අතර කාලයක් ඔවුන් ගින්නේ පිලිස්සෙන්න ඕන. එහෙනම් ඇයි ජෝහාරය කරන කාන්තාවන් මැරෙන්නේ ඉක්මන් ක්‍රමයක් හොයාගත්තේ නැත්තේ? ඒකට හේතුව තමයි මේ රාජපුත් කාන්තාවන් කියන්නේ සූර්ය වංශික කාන්තාවන්. ඉතින් ගින්නට පිලිසීම යාම වඩාත් උතුම්ය සිතූ නිසාවෙන් තමයි මෙයාලා ගින්නට බිලිවීම තමන්ගේ ජෝහාරය සිද්ධ කරන්න තෝරාගත්තේ. දැන් අපි බලමු ජෝහාරයකට සූදානම් වන ආකාරය මොන වගේද කියලා. සාමාන්‍යයෙන් යුද්ධේ පරාජය වන බව සැලවුණු වාහම ජෝහාරය සිදු කරන රාජකීය කාන්තාවන් ඒ සඳහා ලකලෑස්ති වෙනවා. ඔවුන් ස්නානය කොට පිරිසිදු වී සිය මංගල වස්ත්‍රාභරණයෙන් සැරසෙනවා. සිය දරුවන්ටත් හොඳම වස්ත්‍රාභරණ ලබා දෙනවා. අනතුරුව තමන්ගේ සියලුම රාජකීය ආභරණ පැළඳීම ඔවුන් සිද්ධ කරනවා. අනතුරුව ජෝහාරය සිදු කරන ස්ථානයට යන ඔවුන් කුඩා කුඩා චාරිත්‍ර කිහිපයක නිරත වෙනවා. මේ චාරිත්‍ර වලින් ප්‍රසිද්ධම චාරිත්‍රයක් තමයි තමන්ගේ දෙයතේ සින්දූර තවරාගෙන තමන්ගේ අත්සලකුණු රාජධානී බිත්තිය මත සටහන් කිරීම. ඉතින් මෙහෙම කරන්න හේතුව තමයි මෙම කාන්තාවන්ගේ අනන්‍යතාවය ලොවට විදහා දැක්වීම. කාන්තා පාර්ශ්වය විසින් මේ චාරිත්‍රය සිදු කරන අතරතුර පුරුෂ පාර්ශ්වය විසින් චිතකී නිර්මාණය කිරීමේ කටයුතු වල නිරත වෙනවා. මේ චිතකී නිර්මාණය කිරීම සඳහා රාජපුත් බලකොටුවල විශේෂ ස්ථානයක් වෙන් වෙලා තියෙනවා. මේ ස්ථානය හඳුන්වන්නේ ජෝහාර කුන්ද් නමින්. රාජපුරුෂයන් විසින් චිතකයට ගිනිතවීම ආරම්භ කර පසු රාජකීය කාන්තාවන් තම දරුවන් සමඟ ජෝහාරය සිද්ධ කරනවා. ගින්නට පිලිසී මේ යන කාන්තාවන් හා දරුවන්ගේ විලාප බලකොටුවෙන් යොදුන් ගණනක් ඈතට විහිදුණු බව පුරාණ පොත්පත්වල සඳහන් වෙනවා. යුද්ධය පරාජය වීගෙන එද්දී රාජපුත් පුරුෂයන්ට කුමක් වනවාද කියන එක ඔබට ප්‍රශ්නයක් ඇති. ඔවුන්ටත් වෙන්වෙච්ච වෙනමම චාරිත්‍රයක් තිබෙනවා. ඒ තමයි ශකා චාරිත්‍රය. පසුදිනේදී උදෑසන පුරුෂයන් ස්නානය කොට පවිත්‍ර වී කුංකුම කහපැහැයෙන් යුතු වස්ත්‍රාභරණයෙන් සැරසෙනවා. ඔවුන් මේ සැරසෙන්නේ තමන්ගේ යුද බිම වෙත යන්න. නමුත් ඔවුන් කිසිම ආරක්ෂිත ඇඳුමක් ඇඳීම සිදු කරන්නේ නැහැ. අනතුරුව ජෝහාරය සිදුවෙච්ච ස්ථානයට රාජපුත් පුරුෂයන් ගමන් කරනවා. අනතුරුව තම මියගිය බිරිඳගේ අලු නළල මත තවරාගන්නා රාජපුත් පුරුෂයන් විසින් හින්දුන්ගේ පූජනීය පැලැටියක් වන තුල්සි පත්‍රයක් මුව තුළ රඳවාගෙන යුදබීමට යන්නේ නැවත නොපැමිණීමේ අරමුණයි. මෙම යුදබීමේදී තමන්ට හැකිතරමක් සතුරන් මරා දෙවීමට ඔවුන් අදිටන් කරගන්නවා. කොටින්ම කිව්වොත් ශකා කියලා කියන්නේ මරණය වෙත ඇවිද යාම. ඉන්දියාව තුළ ජෝහාරයන් කිහිපයක්ම සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒකේ ප්‍රසිද්ධම ජෝහාරය තමයි පද්මිනී රචනගේ ජෝහාරය. පසුව මූගල්වරුන් හා රාජපුත්වරුන් විවිධ ගිවිසුම් වලට එළඹීමත් එක්ක මේ ජෝහාරය කියන සංකල්පය නැති වෙලා යනවා. ඉතින් අද වීඩියෝ ගොඩක් හොඳ වෙන්න දීලා මම හිතනවා. එහෙනම් ඉක්මනට හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට ගිහින් ඉන්න ඔයාලට සුබ දවසක්.